අද අපි කතා කරන්නට යන්නේ තාමත් වැදගත් රෝගී තත්ත්වයක් ගැන. ඒ රෝගී තත්ත්වයක් නෙවෙයි අපගේ වයස්ගත වීමත් සමග දේහයේ සිදුවෙන සාමාන්‍ය සංසිද්ධියක්. ආර්ථවරණය ලොකු වචනයක්. හැබැයි අපි අසා තියෙනවා මෙනපෝස් කියලා වචනයක්. විශේෂයෙන් කාන්තාවන්ට සිදුවෙන මේ සංසිද්ධිය අවුරුදු 50ක් 60ක් යන වයසට යොමු වෙනකොට ඔබගේ ඔසප් චක්‍රයේ යම්කිසි වෙනස්කම් ඇති වෙනවා. ඔසප් චක්‍රය නැවතෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මාසයක් පහු කරලා තවත් මාසයකට පස්සේ ඔසප් වීම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔසප් වීමේ තියෙන දීර්ඝභාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේවා සමගම කාන්තාවන්ගේ දේහයේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මේකට හේතු වෙන්නේ වයස්ගත වීම සමග කාන්තාවන්ගේ ලිංගික හෝමෝන වල තිබෙන ඌනතාවයක් එක්ක අඩුවීමක් එක්ක විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය ඉතාමත් වැදගත් දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට. ඉතින් ආර්ථවරණයට ලක්වන පුද්ගලයෙක්ට කාන්තාවක්ට ඔවුන්ගේ ඔසප් චක්‍රයේ වෙනස්කම් වලට අමතරව ඉතාමත් දැඩි ලෙස දහඩිය දැමීමේ ප්‍රවණතාවයක් වෙන්න පුළුවන්. හැම වියලීම සහ කේශ කලාපයේ සහ නියපොතු වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික ආතතිය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව වෙන රෝග විශේෂයෙන් කොලෙස්ටරෝල්, සීනි, ප්‍රෙෂර්, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් සෑදීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතාමත් වැදගත් ඔබ 50ක් 60ක් යන වයස් වලට යොමු වන පුද්ගලයෙක් නම් ඔබගේ වෛද්‍යවරයාව හමු වී ඔබ ආර්ථවරණය සහිතව මෙනපෝස් එකත් සහිතව ඇතිවෙන්නා වූ සෞඛ්‍යමය ගැටලු ඉතාමත් යොසුලුවෙන් මගහරවා ගැනීම. ඒ සඳහා ඔබගේ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට ඔබ ගන්නා පෝෂණය ආහාර වටවල වෙනස් කිරීම ඇති වෙන්න පුළුවන්. එසේත් නැත්නම් සමහරක් අවස්ථාවලදී ඖෂධ ලෙස හෝමෝන බාහිරින් ලබා ගැනීමට ලක් වෙන්න පුළුවන්. අපි අහසා තියෙනවා වචනයක් HRT කියලා. හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි. ඒ පිළිබඳව ඔබ ඔබගේ කායික වෛද්‍යවරයා හෝ නාරි වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. අනිකුත් නිදන් රෝග තියෙනවා නම් ඒවා වලට යම්කිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. ආර්ථවරණයත් එක්ක ඔබගේ ජීවිතය තවදුරටත් ගුණාත්මක භාවය වර්ධනය කිරීම ඉතාමත් වැදගත්. ඔබ වයස්ගත වීමක් නොව ගුණාත්මක භාවයෙන් වයස්ගත වීම දක්වා යෑම ඉතා සුදුසු ලෙස දක්වන්න ඕනේ.